අවසරයි සම්භාවනීය අමුත්තනි ආදායබර සෙනෙහබර සර්විස්වලින් ඇත්තටම මට මේ කතාව මම ගත්තේ මුලටම ගත්තේ මට විශේෂ දේවල් කීපයක් කියන්න තියෙන හින්දා මට මතකයි මීට මාසෙකමාරකට වගේ කලින් මට සර් කියනවා ප්‍රියන්ත මගේ කලාදිවියට පෙබරවාරි මාසෙට වසර 50ක් සම්පූර්ණ වෙනවා අපේ සුදර්ශී නුගගහයට පොඩි මේසයක් තියලා සම්මාන ටික තියලා අපේ ළඟින්ම හිටපු හිතවත් 10 දෙනෙක් විතර ගෙන්නලා පුංචි උත්සවයක් තියමු. ඊට පස්සේ මම කො හරි සර් කරමු. ඊට පස්සේ මගේ යාළුවොත් එක්ක කතා කරා අපේ හෙලවුඩ් සහෝදර සහෝදරයන් එක්ක කතා කරා. කතා කළා මේක පුංචි බීජයක් සර්ට ඕනුනේ. මට ඕනුනේ මේක මහා වෘක්ෂයක් බවට පත් කරන්න. එහෙම කළා ඊට පස්සේ අපි මේක පියවරෙන් පියවර පෝෂණය කරා. සර් කිව්වා මේ පුතා මම ආරාධනා පත්‍රය හදන්න කිව්වා. මම කොහොමද හදන්නේ? මට එව්වා සමුගන්ට පෙර කලාවල සමුරු වෙලා මම ආපස්සට සර්ට කෝල් එකක් අරන් කිව්වා සර් මේක අපි බාර ගන්න. සර්ට එහෙම සමුගන්න දෙන්න බෑ. මම වෙනස් කරා. ලාංකීය කලාකෙත අඩසියවසක් ලාංකීය කලාකෙත පෝෂණය කළ වෙනස් කරා. එතකොට සර් හිතුවා මට ජීවිතේ කරන්න තියෙන අන්තිම කලාවල තමයි මේක කියලා. මම ඒක වෙනස් කරා. මට ඒක තනියම වෙනස් කරන්න බෑ මොකද මම මාස 4යි ඇවිල්ලා මේ 4 වෙනි මාසේ මම යාළුවා අඳුරන්නේ කෝල් එකක් අරගෙන කිව්වට මෙහෙම දෙයක් කරමු කියලා ඔයා කවුද කියලා අහනවා මම ලොකු අභියෝගයකට මුහුණ දුන්නා හැබැයි මගේ අම්මා තාත්තා මට පුරුදු කරපු දෙයක් තිබුණා අන්තිම මොහොත වෙනකන් සටන් කරන්න මට හිතුණා මේ සටන මම ජය ගන්න ඕනේ කියලා අවසානයේ අපල් දෙපාර්තමේන්තුවට කතා කරලා කිව්වා අපේ සර්වර් මුද්‍රණය නිකුත් කරන්න ඕනේ එන්න කිව්වා මම ලොකු විස්තරයක් කතා කරා අපිට මෙහිම පුද්ගලකාරක මුද්‍රණයක් නිකුත් කරන්න හැකියාව ලැබුණා. සමහරව පිළිගත්තේ නැව බොරුයි කිව්වා. කොහොමද මේ මුද්‍රණ නිකුත් කරන්නේ? මම මාධ්‍ය වලට මේක දුන්නා. හැබැයි මේක මම කියනවා ඊට පස්සේ ඒගොල්ලෝ පුතා ඇයි මේ දඩිබිඩිය ඔයා මාස 6කට කලින් ආවනම් මුද්‍රණ ලක්ෂයක් අපි මුද්‍රණය කළා ලංකා පුරාම බෙදා හරිනවා. මම පස්සේ මම අධ්‍යක්ෂකතුමත් එක්ක ජනරාල්තුමත් එක්ක කතා කරා. මට ඒ අවස්ථාව ලබන අවුරුදු දෙන්න. හරි පුතා. ඔය ඔක්තෝබර් මාසෙට කලින් මට ප්‍රොපෝසල් එක බාර දෙන්න. ඒ අතරේ තව අපේ යාළුවෙක් යෝජනා කරා ඇත්තටම සර්ට ආචාර්ය උපාධියක් ලැබෙන්න ඕනේ මම අහම්ට යාපි දුණා සර් කෙනෙකුට කතා කරා පුතා හිම ආචාර්ය උපාධිය දෙන්න බෑ සර් කරපු දේවල් ගැන ඔයා ලොකු ෆයිල් එකක් හදන්න අපි සනාතන මණ්ඩලයට දාලා අපි ආචාර්ය උපාධියකට සර් සුදුසුයි මම හිතන්නේ මේ කලා ශාස්ත්‍රයේ පුරාම රංගනවේදියෙක් විදියට පිළිපිටපත් රචකයෙක් විදියට නවකථා රචකයෙක් විදියට ගේයපද රචකයෙක් විදියට ආදරණීය ගුරුවරයෙක් විදියට ශ්‍රේෂ්ඨ ගණනාවක්ම පෝෂණය කරපු මමත් ගුරුවරයෙක් මට මම සිංහල විෂය උගන්වන ගුරුවරයෙක් මට ඒක දැනුණා අනිත් පැත්තෙන් මම අහම්බෙන් ආපු ගමනක් මීට මාස 4කට කලින් මගේ පියාගේ නියාමත් එක්ක ඇතිවෙච්ච කම්පණේ මට හිතුණා පොඩ්ඩක් මිදෙන්න ඕනේ කියලා ඒ මනසට ඔසුවක් හොයාගෙන ආවේ මම හිතන්නේ ඔසුව ලැබුණා හැමදාම උදේට මම ෆෝන් එක අතර ගන්නවා ඒ ගන්නේ මම දන්නසගේ SMS එකක් තියෙනවා කියලා. good morning පුතා. මගේ බිරිඳ දන්නවා මේ මම මොකටද ෆෝන් එක අතර ගන්න කියලා. ඊට වසර 2කට කලින් මගේ තාත්තා යනවා. ඉතින් මගේ ඇක්සිඩන්ට් එකේ මේ දකුණු අත 3කට කැඩුණා. කවුරු හරි කියනවා අන්න පුතා ඇක්සිඩන්ට් වෙලා කියලා. ඒ කිව්වහම අනේ මගේ පුතා කියලා තාත්තා ඔළුවල්ල ගන්න. මොලේ නහරයක් පුපුරන. මේ 6 වෙනිදාට තාත්තගේ දෙවර්ෂ පූර්ණිය. මගේ අම්මා බිරිඳ මෙතන ඉන්නවා කවුරුවත් දන්නේ නැහැ. ඉතින් මං ජීවිතේ ගොඩක් මම මානසික වැටුණා. මට හිතුණා මගේ තාත්තම මරාගත්ත කියලා. මං හින්දා තාත්තා මැරුණේ. මට මගේ තාත්තගේ පෙට්ටියට අත ගහන්න අත උස්සන්න බැරි වුණා. පුතෙක් හදලා තාත්තගේ වලට පස් ටික දාන්න නෝන මගේ අතට පස් ටික අරන් දුන්නේ. මට ඒ පීඩනේ දරා ගන්න බැරි වුණා. මං ආවා වැඩ කරා. සමහරු කිව්වා චරිත බලාගෙන වැඩ කරනවා කියලා. විවිධ චෝදනාව. ඔය කරන්නේ මොකක්වත් නෙවෙයි චරිත බලාගෙන. මම කොමට චරිත ඕනේ මම රංගනීයට තාම මාස 4යි. මම රංගනී ඉගෙනගෙන මම සර්වින් මං චරිත ඉගෙනනවා. නිකම්ම චරිත ඕනේ. මට මතක 98 අවුරුද්දේ ජැක්සන් ඇන්තනි මහත්තයත් එක්ක මම ජයදුර්ග විශ්වවිද්‍යාලයේ සංනිවේදන පාඨමාලාව හැදෑරුවා. මම පුවත්පත්වල කලාවේදියෙක් විදියට වැඩ කරා. ඒ පෝෂණයත් එක්ක මම සාහිත්‍යයත් එක්ක ජීවත් වෙච්ච කෙනෙක්. මට සුගත සමරකෝන් කියන්නේ මගේ ජීවිතේ හමු වෙච්ච අමරණීය පුද්ගලයෙක් ගුරුවරයෙක්.
ඉතින් ඇත්තටම ඒකත් එක්ක තමයි මේ ගමන් මඟ අද මෙතන මේ වගේ මහා දෙවන්ත ශාලාවක මේ වගේ ශාලාවක මේ වගේ උත්සවයක් කරන්න පුළුවන් වුණේ. අපිට අන්තිමට ලොකු අභියෝගයක් ආවා. මොකද ඇත්තටම ලොකු විශාල මුදලක්. හතරට මේ උත්සවේ නම් මම මේ අංක කතා කරන්නේ. හතරට උත්සවේ නැවතුනේ නැතුනොත් තව 15000ක් මම බඳින්න ඕනේ. රුපියල් පැයට 15000 ගානේ රුපියල් ලක්ෂයක් විතර අපිට සල්ලි එකතු වුණේ. මම ගිහිල්ලා අත් දෙක එකතු කරලා දුවා. සර් අපිට අනුකම්පා කරන්න මේ ළමයි කරන වැඩ. අනේ අපිට අනුක මේකෙන් භාගයක් නිදහස් කරලා දෙන්න. මම ලොකු පීඩනයක ඉන්නේ. මේක අපිට කරගන්න අමාරු. කිසි දුන්නේ ඒකට. මම කතා කරන්නේ ඒ දේශපාලනයක් මට අදාළ නැහැ. මම ඒක ගැන කතා කරන්නේ. ඒත් මම හිතාගත්තේ ආලෝක ප්‍රියන්ත ඔයා වැඩේ කරන්න. අපි ඔය අතාරින්නේ. අපි මේක ලස්සනට කරමු. ඉතින් මම හිතන්නේ සුගත් සමරකෝන් අපි පුවත්පතක් නිකුත් කරන්න කිය ප්‍රණාම. ඒකේ පළවෙනි පිටුව විතරයි මට හදාගන්න පුළුවන් වුණේ. මොකද අමාත්‍යාංශවල මට යන්න සිද්ධ වුණා. මහා වෙහෙසක් ගත්තා. නමුත් අද මේ වෙහෙස මල්පල ගැන්විලා තියෙනවා. මම හිතන්නේ මේ වෙහෙස මල්පල ගැන්වන්න මගේ යාළුවෝ ටික හෙලෝට් ඇකඩමි මගේ සහෝදරයෝ ටික පුදුම තරම් වෙහෙසක් ගත්තා. එක්කෙනෙක්ගේ නමක් කිව්වොත් මම හිතන්නේ හරි අසාධාරණයි මම. ඒකින්ද මම එක්කෙනෙක්වත් නම් කියන්නේ හැමෝම මට මහා දායකත්වයක් දුන්නා. මට මේ කතාව මට සර් මුලින්ම මේ කතාව වුණේ සර් පුතා ඔයා කැමැත්තෙන් දාගන්න. මට මේ කතාව මම මුලට ගත්තේ හැමෝම නැගිටින්න කලින් මේක කියන්න ඕනේ හින්දා. මට සර් වෙනුවෙන් වැඩ තුනක් කරන්න තියෙනවා. ඒ වැඩ තුන කරන්න මට ඔයගොල්ලන්ගේ සහයෝගය ලැබෙන්න ඕනේ. ලබන අවුරුද්දේ මගේ අදහසක් තියෙනවා Apple දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා පුද්ගල කාර්ක සමුළු මුද්‍රයක් නෙවෙයි මුළු ලංකාවටම ජාත්‍යන්තරයට මරණ මුද්‍රයක් නිකුත් කරන්න. ඒකට මාස 6ක වගේ කාලයක් ඕනේ. සර් එංගලන්තේ ඉගෙන ගත්තේ සර්ට එංගලන්තේ මම රංගනීය පිළිබඳ උපාධියක් තියෙන්නේ. සර්ට ඇත්තටම විශ්වවිද්‍යාලයක ලැබෙන ආචාර්ය උපාධියක් තියෙන්න ඕනේ. මම හිතන්නේ ඒක කවුරුත් කියනවා නම් සුදුසු නෑ කියලා. නෑ මම කියන එක සුදුසුයි කියලා. සර්ට ඒ විශ්වවිද්‍යාල ආචාර්ය උපාධිය වෙනත් ආයතන වලින් මුදල් වලට දෙන උපාධියක් නෙවෙයි. විශ්වවිද්‍යාලයකින් ලැබෙන ආචාර්ය උපාධිය සර්ට තියෙන්න ඕනේ. අන්න ඒ වෙනුවෙන් මට වැඩ කරන්න ඕනේ. තුන්වෙනි එක මම මෙහි ප්‍රසිද්ධිය කියන්නේ චුට්ටක් සර්ගේ පෞද්ගලික ජීවිතයට චුට්ටක් එබිලා බලන්න. මුළු ජීවිතේම සිනමාව වෙනුවෙන් කැප කළා. අද සර් ගත කරන ජීවිතේ දිහා පොඩ්ඩක් සර්ට කෝල් එකක් දාලා සර් මම සර්ව හම්බෙන්න වෙනවා කියලා පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. සර්ට අද අභියෝග ගොඩක් තියෙනවා. මම ඒක කිව්ව සමහරට බන්නේ අයිපියන්තෝ ඒව කිව්වේ කියලා. මම දන්නේ තුන්වෙනි කාරණේට මට උදව් කරන්න මම පෙරමුණ ගන්න මට චරිත බලාගෙන නෙවෙයි සර් මට ඒක චරිතයක් අත් ඕනේ. මම රංගනයට ආධුනිකයි. මම ඉගෙන ගන්න රංගනය අනිත් ඒවා ඉගෙන ගත්තා වගේ. මෙන්න මේ කරුණු තුන කියන්න තමයි මම මේ මයික් අදහසට ගත්තේ. ඉතින් සර්ට එහෙම සමුගන්න දෙන්න බෑ. සර්ගේ මේ 50 වෙනි සැමරුම අපි තරංගනී ශාලාවේ අද සැමරුණා වගේ මම සර්ගේ 60 වෙනි සැමරුම නෙළුම් පොකුණු රංගහලේ රංගවමු. සම්මාන